සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. මගේ සුවසෙවන YouTube channel එකට ඔයාව ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ සිරුරේ ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍යම හෝමෝනයක් ගැන. ඒ තමයි ඊස්ට්‍රජන්. ඊස්ට්‍රජන් කියන්නේ මොන වගේ හෝමෝනයක්ද? මොනවද එකෙන් තියෙන ප්‍රයෝජන? අපි විස්තරාත්මකව කතා කරමු. එහෙනම් ඉතින් ආදරයෙන් ඉල්ලා සිටිනවා තාමත් ඔයා මගේ channel එක subscribe කරලා නැත්නම් දැන්මම subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හැමෝටම බලන්න, share කරන්න, අදහස් දක්වන්න. හොඳයි. එහෙනම් අද අපි අපේ මාතෘකාවට යමු. කාන්තා සිරුරේ ක්‍රියාකාරීත්වයට ඊස්ට්‍රජන් කියන්නේ ඊටාම වැදගත් හෝමෝනයක්. ඒක අපේ සිරුරේ විවිධ ක්‍රියාවලින් වලට බලපානවා. අද අපි ඊස්ට්‍රජන් ගැන දැනගන්න ඕනි හැමදේම කතා කරමු. ඊස්ට්‍රජන් කියලා කියන්නේ කාන්තාවන්ගේ ප්‍රජනක පද්ධතියේ ප්‍රධාන හෝමෝනයක්. ඒ ගැහැණු ලිංගික ලක්ෂණ වර්ධනයට ප්‍රජනක ක්‍රියාවලියට අත්‍යවශ්‍ය හෝමෝනයක්. අපි දැන් බලමු මේ ඊස්ට්‍රජන් වල කාර්යභාරයන් මොනවද කියලා. ඊස්ට්‍රජන් කියලා කියන්නේ ගැහැණු ලිංගික ලක්ෂණ වර්ධනයට උපකාරී වෙන හෝමෝනයක්. පියුරු වර්ධනය, ශරීරයේ රෝම වර්ධනය, ඔසප් චක්‍රයේ නියාමනය වගේ ගොඩක් දේවල් මේ ඊස්ට්‍රජන් හෝමෝනය මගින් කරනවා. මේ ඊස්ට්‍රජන් හෝමෝනය අස්ථි සෞඛ්‍යයට ඊටාම වැදගත් හෝමෝනයක්. ඒ කියන්නේ ඊස්ට්‍රජන් හෝමෝනය අස්ථි ඝනත්වය පවත්වා ගැනීමට උපකාරී වෙනවා. ඒ වගේම ඔස්ටියෝපොරෝසිස් වගේ රෝග වළක්වා ගැනීමටද ඊස්ට්‍රජන් හෝමෝනය උපකාරී වෙනවා. මොළයේ ක්‍රියාකාරීත්වයට, මතක ශක්තිය සහ මනෝභාවය නියාමනය කිරීමටද උපකාරී වෙනවා. කාන්තාවන්ගේ ජීවිත කාලය තුල ඊස්ට්‍රජන් මට්ටම වෙනස් වෙනවා. වැඩිවිය පැමිණීමේදී ඊස්ට්‍රජන් මට්ටම වැඩි වෙනවා වගේම අර්ථවහරණයේදී අඩු වෙනවා. ඊස්ට්‍රජන් මට්ටම අඩුවීම නිසා විවිධ රෝග ලක්ෂණ ඇති වෙනවා. උණුසුම් ගතිය, රාත්‍රියේ දහඩිය දැමීම, නිින්ද නොයාම සහ සිතේ නිතර මනෝභාවයන් වෙනස් වීම මේට ඇතුළත් වෙනවා. ඉතින් ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම නිසි පරිදි පවත්වා ගැනීම කාන්තාවන්ගේ සෞඛ්‍යයට ඉතා වැදගත් වෙනවා. ඊස්ට්‍රජන් මට්ටම අඩුවීම නිසා ඔස්ටියෝපොරෝසිස්, හෘද රෝග වගේ රෝගවල අවදානම් තත්ත්වයක් ඇති වෙනවා. ඊස්ට්‍රජන් හෝමෝනය ප්‍රතිස්ථාපනය කිරීම මගින් ප්‍රතිකාර කිරීම මගින් අර්ථවහරණී රෝග ලක්ෂණ සමනය කිරීමට සහ ඔස්ටියෝපොරොසිස් වළක්වා ගැනීමට පුළුවන් වෙනවා. ඉතින් අවසාන නිගමනය තමයි ඊස්ට්‍රජන් කියලා කියන්නේ කාන්තාවන්ගේ සෞඛ්‍යයට ඊටාම වැදගත්. ඒ වගේම ඒ ගැන නිසි පරිදි දැනුවත් වෙලා එය නිසි පරිදි පවත්වා ගැනීම ඔබේ යුතුයකමක්.